ආයුබෝවන් සුබ දවසක්. අද මේ ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ ඒ ලස්සන උරුමයක අතීත කතාව දැනගන්නයි. එහෙනම් මේ වටිනා කියන වීඩියෝවේ අවසාන තත්පරයේ තෙක් රැඳී සිටින්න. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රන්නකුරින් ලියවුණු නගරය අනුරාධපුරයයි. ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේදී පණ්ඩුකාභය කුමරු නම් තම සතුරන් පරාජය කර ලංකාවේ ඒකීය පාලකයා බවට පත් වූ පමණක් නොව ලෝකයේ පැරණිතම සැලසුම් සහගත නගරවලින් එකක් ලෙස අනුරාධපුරය ගොඩනැගුවා. පණ්ඩුකාභය රජු තම අගනුවර ලෙස තෝරාගත්තේ අනුරාධ නම් ඇමතිවරයා විසින් ආරම්භ කළ අනුරාධ ග්‍රාමයයි. මෙයට ප්‍රධාන හේතු වූයේ මල්ලතෝය ආශ්‍රිතව තිබූ සාරවත් පස සහ ආරක්ෂිත පිහිටීමයි. ඔහු මුලින්ම කළේ නගරයේ මායිම් ලකුණු කිරීමයි. ගාමිණී වැව හෙවත් අද අප හඳුන්වන අබේ වැව ඉදිකර නගරයට අවශ්‍ය ජල සම්පාදනය තහවුරු කළා. පණ්ඩුකාභය රජු නගරය කොටස් දෙකකට බෙදුවා. ඇතුළු නුවර සහ පිටු නුවර ලෙස. ඇතුළු නුවරේ රාජමාලිකාව සහ රාජ්‍ය ආයතන පිහිටා තිබුණා. පිටු නුවරේ සාමාන්‍ය ජනතාව සහ වෙළඳුන් සඳහා වෙන් වුණා. ඔහු නගරයට දොරටු 4ක් ඉදි කළා. උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර ලෙස එම දොරටු නම් කර නගරය ක්‍රමවත්ව සංවර්ධනය කළා. රජු ඉතා දියුණු පාලන ක්‍රමයක් හඳුන්වා දුන්නා. නගරය පිරිසුදු තබා ගැනීමට නගර ගුත්තික නම් තනතුරක් ඇති කළා. ඔහු නගරයේ පවිත්‍රතා කටයුතු සඳහා 500ක් දෙනා බැගින් කණ්ඩායම් යෙදුවා. සොහොන්බිම්, ප්‍රජාශාලා සහ ගිලනුන් සඳහා ආරෝග්‍යශාලා නගරයෙන් බැහැරව නිසි තැන්වල ස්ථාපනය කළා. බුදුදහම ලංකාවට පැමිණීමට පෙරත් පණ්ඩුකාභය රජු විවිධ ආගමිකයන්ට නිදහස ලබා දුන්නා. නිගණ්ඨයන් සඳහා ආරාම, ජෛන ආගමික ස්ථාන සහ විවිධ දේව ඇදහිලි සඳහා කෝවිල් නගරය තුල ඉදිකර තිබුණා. ජනතාව අතර සාමය සහ සහජීවනය පවත්වා ගැනීමට ඔහු විශාල උත්සාහයක් ගත්තා. වසර 2000කට වඩා පැරණි මේ නගර සැලසුම අදටත් විද්වතුන් මවිත කරනවා. පණ්ඩුකාභය රජු තැබුවේ අඩිතාලම නිසා අනුරාධපුරය වසර 1000කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ අභිමානවත් අගනුවර ලෙස පැවතුණා. පණ්ඩුකාභය රජු නගරය පමණක් නොව මුළු දිවයිනම ක්‍රමවත්ව පාලනය කිරීමට පියවර ගත්තා. ඔහු ලංකාව පුරා ග්‍රාම සීමා නියම කළ පළමු රජුයි. මින් පෙර පැවති අවුල් සහගත තත්ත්වය මගහැරවා සෑම ගමකටම නිශ්චිත සීමාවක් පනවා පාලනය පහසු කළා. මෙය ලංකාවේ පළමු පරිපාලන විමධ්‍යගතකරණය ලෙස හඳුන්වන්න පුළුවන්. නගරයක පැවැත්මට ආහාර සුරක්ෂිතතාව අත්‍යවශ්‍ය බව රජු දැන සිටියා. ඒ නිසාම ඔහු වාරි කර්මාන්තයට මුල් තැන දුන්නා. අබේවැවට අමතරව තවත් වැව් පද්ධති දියුණු කර කෘෂිකර්මාන්තය නගරයේ ප්‍රධාන ආර්ථික ශක්තිය බවට පත් කළා. නගරයේ වටා වූ සාරවත් කෙත්වතු අනුරාධපුරයේ ස්වයංපෝෂිත භාවයට පදනම දැමුවා. රජු බලයට පත්වීමට උදව් කළ චිත්තරාජ සහ කාලවේල වැනි යක්ෂ ගෝත්‍රික නායකයන්ට ගෞරව කිරීමට ඔහු අමතක කළේ නැහැ. ඔවුන් වෙනුවෙන් නගරයේ විශේෂ ස්ථාන වෙන් කර වාර්ෂිකව උත්සව පැවැත්වීමට කටයුතු කළා. මෙලෙස දේශීය ජනකොටස් පාලන තන්ත්‍රයට සම්බන්ධ කර ගැනීම තුළින් රට තුළ ස්ථාවර සාමයක් ඇති කිරීමට ඔහු සමත් වුණා. වසර 70ක් පුරා ලංකාව පාලනය කළ පණ්ඩුකාභය රජු තම මරණයෙන් පසුවත් සියවස් ගණනාවක් නොනැසී පවතින ශක්තිමත් රාජ්‍ය පදනමක් දමා ගියා. අද අප දකින ශ්‍රේෂ්ඨ අනුරාධපුර ශිෂ්ටාචාරයේ මහා නිර්මාණකරුවා ඔහුයි. සැලසුම් සහගත නගර නිර්මාණය පිළිබඳව ලෝකයටම ආදර්ශයක් දුන් ඒ අභිමානවත් ඉතිහාසය අපේ අනාගතයට මහා ශක්තියක්. මෙවැනි වටිනා කියන වීඩියෝකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.